හායි යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට ඔයාලා හැමෝම ගොඩක් හොඳින් ඇති කියලා මම හිතනවා. අද වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක කතා කරන්න හිතුවා ලංකාවේ තියෙන හොඳම whitening cream කීපයක් ගැන විස්තරයක් තමයි අද වීඩියෝ එකෙන් මම කතා කරන්න හිතුවා. මොකද ගොඩක් අය සුදු වෙන්න කැමති වෙන. ඉතින් සුදු වෙන්න ආරක්ෂිතව සුදු වෙන්න 2025 අවුරුද්දේදී අපිට ගන්න පුළුවන් ක්‍රීම් වර්ග කීපයක් ගැන වීඩියෝ එක තමයි අද මම ඔයාලත් එක්ක කතා කරන්න හිතුවේ. එහෙනම් වැඩි වෙලාවක් ගන්න නැතුව ඉක්මනටම අපි වීඩියෝ එකට යමු. ඔව් මුලින්ම මම කතා කරන්නේ මගේ ලිස්ට් එකේ පළවෙනියටම තියෙන හිමාලය natural glow fairness cream එක. ඉතින් ළමයි මේ fairness cream එක ගැන කතා කරොත් එහෙම මේ fairness cream එක මිලෙන් අධික නැහැ. අනිත් cream වලට සාපේක්ෂව බලද්දී affordable. ඔයාට රුපියල් 1200ක් වගේ මුදලකට මේ ක්‍රීම් එක අරගන්න පුළුවන්. ඉතින් මේ ක්‍රීම් එකේ මේ fairness ක්‍රීම් එකේ අඩංගු දේවල් කතා කරොත් එහෙම aloe vera saffron වගේ දේවල් තමයි අඩංගු වෙලා තියෙන්නේ. ඔයාගේ ස්කින් එක බ්ලීච් කරන්නේ නැහැ. naturally ඔයාගේ ස්කින් එකේ තියෙන dark spot අඩු කරන්න උදව් වෙනවා මේ ක්‍රීම් එක. ඉතින් ගොඩක් හොඳ ක්‍රීම් එකක් මේක. normal to oily skin එකක් තියෙන කෙනෙක්ට මේ ක්‍රීම් එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයාට naturally glow ඔයාගේ skin එක glow කරගන්න ඕන නම් මේක තමයි ක්‍රීම් එක. මේක ඔයාට මං හිතන්නේ ඕනම ෆාමසි එකකින් ඒ වගේම ඔය තියෙන ක්‍රීම් තියෙනවනේ ලවර්ස් ඒ වගේ ෂොප් එකකින් මේ හිමාලයන් natural glow fairness cream එක අරගන්න පුළුවන්. ඔව් ළමයි දෙවනියට මම කතා කරන්නේ Garnier Bright Vitamin C ක්‍රීම් එක ගැන. ඉතින් මේ ක්‍රීම් එක ගැන කතා කරොත් එහෙම ළමයි මේකේ විටමින් C සාරය අඩංගුයි. ඒ වගේම විටමින් C සහ ලෙමන් සාරය අඩංගු හින්දා මේකෙන් ඔයාගේ ස්කින් එකේ acne marks තියෙනවා නම් ඒව අඩු කරන්න වගේම ඔයාගේ dull ස්කින් එක brighten කරන්නත් උදව් වෙනවා. ඉතින් මේක ඒ වගේම ඔයාට sun protection SPF 19+ අඩංගු නිසා ඔයාට sun protection එකක් විදියටත් පාවිච්චි කරන්න පුළුවන්. ඔයා නිතරම ගොඩක් වෙලාවට එළියේ ඉන්න කෙනෙක් නම් outside ඉන්න කෙනෙක් නම් මේ ක්‍රීම් එක ඔයාට මාර විදියට suitable වෙනවා. ඉතින් මේ ක්‍රීම් එක ගත්තොත් එහෙම මේ ක්‍රීම් එක රුපියල් 2000ක විතර මුදලක් වෙනවා. ඉතින් මේක මිලිලීටර් 50. ඉතින් මේ Garnier Vitamin C Brightening Complete Cream එක ගොඩක් හොඳයි ළමයි. ඔයාට acne marks තියෙනවා නම් ඔයාගේ dull skin එකක් නම් තියෙන්නේ මේක තමයි ඔයාට suitable ක්‍රීම් එක. අපි බලමු තුන්වෙනි ක්‍රීම් එක මොකක්ද කියලා. ඔව් ළමයි ඊළඟට මම කතා කරන්නේ Lotus White Glow Cream එක ගැන. ඉතින් මේක night cream එකක්. මේ night cream එකේ තියෙන ස්පෙෂල් එක තමයි ළමයි රාත්‍රියේදී ඔයාගේ ස්කින් එක රිපෙයාර් කරලා පිග්මන්ටේෂන් නැති කරලා ස්කින් එක ලයිටන් කරන්න මේ ක්‍රීම් එකට හැකියාව තියෙනවා. ඉතින් මේ ක්‍රීම් එක ගත්තොත් එහෙම ළමයි මේ ක්‍රීම් එක අඩංගු වෙලා තියෙන මිදි, මල්බෙරි සහ කිරිසාරය අඩංගු වෙලා තියෙනවා මේ ක්‍රීම් එකේ. ඉතින් ඉතාමත් හොඳ නයිට් ක්‍රීම් එකක් මේක. ඔයාට dry to combination skin එකක් තියෙන කෙනෙක්ට මේ ක්‍රීම් එක ගොඩක් suitable වෙනවා. ඉතින් මේ ක්‍රීම් එක රුපියල් 3000ක වගේ මුදලක් වෙනවා ළමයි. මොකද මේක ටිකක් මිලෙන් අධික අනිත් ඒවාට වඩා මේ ක්‍රීම් එක ඉතාමත් ගොඩක් හොඳ dry skin එකකට හොඳ ගොඩක් හොඳ ක්‍රීම් එකක්. ඉතින් මම ගොඩක් හොඳයි කියලා මට කියන්න පුළුවන් මේක ඔයාට dry skin එකක් තියෙනවනේ. ඉතින් ඔයාට dry skin එකක් තියෙන කෙනෙක් සාමාන්‍යයෙන් උදේටත් මූණ වේලිලා තියෙද්දි නිකන් අවුල් වෙනවනේ. ඉතින් ඔයා මේ ක්‍රීම් එක පාවිච්චි කරොත් එහෙම ඔයා උදේ ඔයාගේ මූණ දකිනකොට glow හරිම ලස්සන ස්කින් එකක් ඔයාට බලා ගන්න පුළුවන්. ඉතින් බලමු ඊළඟ ක්‍රීම් එක මොකක්ද කියලා. ඔව් ඊළඟට මම කතා කරන්නේ Secret Key Snow White ක්‍රීම් එක ගැන. ඉතින් මේක Korean favorite ක්‍රීම් එකක්. මේ ක්‍රීම් එක ළමයි ඔයාට instant ඉක්මන් ප්‍රතිඵල වන්න instant radiant look එකක් කරනම් මේ ක්‍රීම් එක තමයි ඔයාට හරියනම ක්‍රීම් එක. මේක රුපියල් 4500ක විතර මුදලක් වෙනවා. මොකද මේ ක්‍රීම් එක ගොඩක් හොඳ ක්‍රීම් එකක්. ඉතින් මේ ක්‍රීම් එකේ අඩංගු දේවල් ගත්තොත් එම niacinamide අඩංගු වෙලා තියෙනවා කියන්නේ මේක ගොඩක් powerful ingredient එකක්. මේකෙන් ඔයාගේ skin එක brighten කරනවා. ඇත්තටම හරිම ලස්සන විදියට. ඉතින් මේ ක්‍රීම් එක ගැන කතා කරොත් එහෙම මේ ක්‍රීම් එක ඔයාට මේකප් බේස් එකක් විදියටත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේකත් ඔයාලට dry skin එකක් තියෙනවා නම්
හරියටම හරි. ඉතින් අපි බලමු අන්තිමටම කතා කරන්නේ මොකක්ද කියලා. ඔව් ළමයි. අන්තිමට මම කතා කරන්නේ තියාගත්තේ මේ ලිස්ට් එකේ තියෙන හොඳම ක්‍රීම් එකක් ගැන. ඔලේ නැචරල් ඕරා ක්‍රීම් එක ගැන තමයි මම කතා කරන්නේ. ඉතින් මේ ක්‍රීම් එක ගැන කතා කරොත් ළමයි මේ ක්‍රීම් එකත් ඉතාමත් හොඳ ප්‍රතිඵල ලබා දෙන ක්‍රීම් එකක්. මේක ඩේ ක්‍රීම් එකක් විදිහට ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ ක්‍රීම් එකෙන් ඔයාලට රේඩියන්ට් බ්‍රයිටන් ලුක් එකක් හම්බ වෙනවා වගේම ආගේ ඩාර්ක් ස්පොට් අඩු කරනවා. ඒ වගේම තමයි මේ ක්‍රීම් එකේ අඩංගු දේවල් ගැන කතා කරොත් ළමයි මේ ක්‍රීම් එකේ විටමින් B5 B4 කියන විටමින් වර්ග අඩංගු වෙලා තියෙනවා. ඉතින් ඔයාලට බය නැතුව පාවිච්චි කරන්න පුළුවන් ගොඩක් හොඳ ක්‍රීම් එකක් තමයි මේ ඔලේ ක්‍රීම් එක. මේක රුපියල් 3500ක විතර මුදලක් වෙනවා. ඉතින් වෙන බ්ලීචින් ක්‍රීම් වලට සල්ලි වියදම් කරන වෙලාවේ මේ වගේ හොඳ ඔරිජිනල් බ්‍රෑන්ඩ් එකක් පාවිච්චි කරලා ස්කින් එක ඩැමේජ් ගන්න නැතුව ඔයාට ග්ලෝ ලුක් එකක් ගන්න ඕනේ නම් මේ ක්‍රීම් එක තමයි ගොඩක්ම සූටබල් ක්‍රීම් එක. ඉතින් මේ ඔලේ බ්‍රෑන්ඩ් එකේ තියෙන මෙන්න මේ ක්‍රීම් එක ඔයාට ඩ්‍රයි ස්කින් එකක් ඩ්‍රයි ඕ මැචුර් ස්කින් එකක් තියෙන කෙනෙක්ට ඔයාට යූස් කරන්න පුළුවන්. ඉතින් ඔයාට හොඳ ස්කින් එක හොඳට එක්ස්ට්‍රා හයිඩ්‍රේට් කරලා ස්කින් එක ග්ලෝ කරගන්න මේ ක්‍රීම් එක උදව් වෙනවා. ඉතින් මම අද ඔයාලත් එක්ක කතා කරේ 2025 අවුරුද්දේ ඔයාලට ගන්න පුළුවන් හොඳම ස්කින් වයිටනින් ක්‍රීම් කීපයක් ගැන තමයි අද වීඩියෝ එකෙන් කතා කරේ. ඉතින් වැඩි වෙලා කතා කරන්න ඕනේ නැහැ. මම ඔයාලට විස්තරය කිව්වා. ඉතින් ඒ ටික තමයි ක්‍රීම් ටික. ඉතින් ඔයාලට බලලා ඔයාගේ ස්කින් එකට මැච් වෙන ක්‍රීම් එකක් මෙතනින් බලලා පාවිච්චි කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ළමයි මේ ක්‍රීම් එක පාවිච්චි කරද්දී අනිවාර්යෙන්ම ඔයා අමතක නොකර කරන්න ඕන දෙයක් තමයි ඔයාගේ සන් ක්‍රීම් එක. සන් ක්‍රීම් එක අමතක කරන්නේ නැතුව පාවිච්චි කරන්න. මොකද මේ දේවල් මොනම පාවිච්චි කරත් වැඩක් නැහැ. ඔයා සන් ක්‍රීම් එක පාවිච්චි කරන්නේ නැත්තම්. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක කතා කරන්නම් ලංකාවේ තියෙන හොඳම සන් ක්‍රීම් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් මොනවද කියලා. ඒ වගේ ඉන්ග්‍රීඩියන්ට්ස් ප්‍රයිස් ලිස්ට් එකත් එක්ක මම ඔයාලත් එක්ක කතා කරන්න සූදානම් වෙලා ඉන්නවා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකම් ඔයාලා හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න කියලා කියනවා. බයි.